අපි අද මේ හෝම්ලෑන්ඩ්ස් මෙල්බර්න් වලට ඇවිල්ලා ඔවුන් පිළිබඳ හඳුන්වා දීලා මේ සුන්දර රාත්‍රියක් බවට පත් වෙලා තියෙන වෙලාවේ මලික් මහත්මයා මුණ ගැහෙනවා. දැන් මලික් මහත්මයා පිළිබඳව කතා කරද්දී ඔහු ව්‍යාපාරිකයෙක් විදිහට මෙල්බර්න් නගරේ බොහොම සාර්ථක ගමනක නියැලෙන චරිතයක්. දැන් ඔබ බොහෝ පිරිසක් මේ මෙතනට එකගෙන ඇවිල්ලා තිබුණා ඔබේ දැනුවත් කිරීම. ඇයි එහෙම එන්න කිව්වේ? මොකද ව්‍යාපාරිකයෙක් දන්නවා සාමාන්‍යයෙන් මෙතන ඔපචුනිටි එකක් තියෙනවා. ඒ වගේම පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා. ඇයි එහෙම එන්න කිව්වේ? එහෙම විශ්වාසයක් කොහොමද ගොඩ නැගුණේ? ඇත්ත වශයෙන්ම කියනවා හෝම්ලෑන්ඩ් නලින් හෙරත් මගේ මිත්‍රයෙක්. ඒ වගේම මම ලංකාවට ගියා මේ මෑත කාලේදී දෙසැම්බර් කාලේදී. මම ඔහුගේ සයිට්ස් කීපයකට විසිට් කරා. ඇත්ත වශයෙන්ම බැලුවම හෝම්ලෑන්ඩ් කරලා තියෙන මේ ව්‍යාපෘතිය කියන්නේ මේ හවුසින් කම්ප්ලෙක්සස් අනිවාර්යයෙන් මාර ලස්සනයි. ඉතින් ඒගොල්ලන්ගේ ක්වොලිටි එකද ඒගොල්ලන්ගේ මම කතා කරා කීප දෙනෙකුටම ඔය කැන්ටබරි කියන ගෝල්ෆ් කෝස් එකේ ඒ වගේම එයා තවත් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න වාදුවේ කැන්ටබරි කතා කරා හුඟා මිනිස්සු කිව්වේ quality workmanship එක ඒගොල්ලන්ගේ prompt වෙලාවට බාර දීපු වෙලාවල් තුඟක් කට්ටිය බිල් කරනවා බිල් කරලා වෙලාවට දෙන්නේ කවදාකවත් පොරොන්දු වුණාට හැබැයි මෙයාගේ ඔක්කොම මේ වෙලාවට දීලා ඒක තමයි මිනිස්සු ගද්දා බලන්නේ ට්‍රස්ට් එක තමයි මිනිස්සු බලන්නේ ඉතින් මං හිතන්නේ හෝම්ලෑන්ඩ් මේ අවස්ථාවේදී ලංකාවේ උඩින්ම ඉන්න කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කියලා මට කියන්න පුළුවන්. දැන් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ දන්නවනේ සාමාන්‍ය ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යද්දී අපි එක සැරයක් දෙසරයක් 10 සැරයක් නෙමෙයි 100 සැරයක් විතර කල්පනා කරනවා. දැන් මෙහි ඉන්වෙස්ටර් කෙනෙක්ට අපි කියමු ශ්‍රී ලංකන් ඉන්වෙස්ටර් කෙනෙක්ට එහෙම 100 සැරයක් 10 සැරයක් කල්පනා කරන්න උවමනයිද හෝම්ලෑන්ඩ් එක අත්වල වෙනකන්? ඔව් දැන් අද මේ කොක්ටේල් එක කියලා දකින්න ඇති හුඟක් කට්ටිය හිටියා. හුඟක් ව්‍යාපාර කට්ටියට හුඟක් දෙනෙක් මම ඉන්වයිට් කරලා තිබුණා. මම ඒගොල්ලෝ ඉන්වයිට් කරේ මොකද මේ කම්පැනි එක ට්‍රස්ට් කරන්න පුළුවන් හින්දා. මොකද ඉන්වෙස්ට්මන්ට් එකට. ඉතින් ඒකයි මං හිතන ලොකුම දේ මිනිස්සු ඉන්වෙස්ට් කරන්න ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ. ට්‍රස්ට් එකක් නැතුව ඉන්වෙස්ට් කරන්න අමාරුයි. ඉතින් මම හිතන විදිහට අද ආපු කට්ටිය මට පෙන්නු දෙයක් තමයි කීප දෙනෙක් මොකක් කට්ටිය ඉන්ට්‍රෙස්ටඩ් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න. මේ ප්‍රොජෙක්ට්ස් වල. ඉතින් මම හිතන විදිහට අනිවාර්යයෙන්ම මේක සාර්ථක වෙන ප්‍රොජෙක්ට් එකක් මේ ඉන්න කට්ටියට ලංකාවේ ගිහින් ඉන්වෙස්ට් කරන්න. මොකද මේ ඩොලර් සල්ලි වලින් බැලුවොත් ලංකාවට කන්වර්ට් කරාම බොහොම ලොකු මේක මුදලක්. ඉතින් ඒ අර හරි ක්‍රමයට සල්ලි වුත් බැංකුවෙන් දැන් හුඟක් මිනිස්සු හිතන්නේ ඩුවල් සිටිසන්ෂිප් එකක් ඕනේ ලංකාවේ ඉන්වෙස්ට් කරන්න. බැතර ඩුවල් සිටිසන්ෂිප් ඕනේ නැහැ ඇපාර්ට්මන්ට්ස් වලට. සිටිසන් කෙනෙකුට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අනිකේ සල්ලි ගිනන ක්‍රමයක් තියෙනවා බැංකුව මාර්ගයෙන්. ගෙනියලා කවදා හරි ඇපාර්ට්මන්ට් එක වික්කොත් ඒ සල්ලි ටික ආපහු ඒ මාර්ගෙම ගේන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට. අර ප්‍රසන්ට් ප්‍රොෆිට් එකෙන් මයිනස් 10% කට ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඊට සල්ලි ඔක්කොම නැවතත් ඕස්ට්‍රේලියාවට ගේන්න පුළුවන්. ඒක හොඳ ඔපචුනිටි එකක් ඇත්තටම. ව්‍යාපාරිකයෝ මේ විශ්වාසය තියන්නේ අනිවාර්යෙන්ම ඒ ආයතනය පිළිබඳ ඔවුන්ට ගොඩනැගෙන විශ්වාසයත් එක්ක. ඒ නිසා ඒ විශ්වාසය හෝම්ලෑන්ඩ්ස් මේ වන විට ගොඩ නගමින් පවතින ඕස්ට්‍රේලියාව තුළ. ඉතින් ඒ හින්දාම ඔබටත් පුළුවන් ඔවුන් එක්ක එකතු වෙන්න. ඒ නිසාම තමයි ලංකාවේ අලුත් කන්සෙප්ට් වයිස් ගත්තාම අලුත්ම ප්‍රොජෙක්ට්ස් ඉදිරිපත් කරලා තියෙන හෝම්ලෑන්ඩ්ස්. ඒ විදිහට වර්ල්ඩ් ක්ලාස් ෆැසිලිටිස් එක්ක ඔබට ඔබේ සමහර වෙලාවට රිටයර්මන්ට් එක ප්ලෑන් කරන්න ලංකාවේ හොඳ අවස්ථාවක්. එහෙම නැත්නම් ඔබ ඉන්වෙස්ට් කරනවා නම් මේක පොඩි Airbnb එකක් විදිහට ඔබට හොඳ අවස්ථාවක්. එහෙමත් නැත්නම් ඔබේ හොලිඩේ රිසෝට් එකක් විදිහට ඔබේ හොලිඩේ හෝම් එකක් විදිහට ලංකාවේ මට තැනක් තියෙන්න ඕනේ. මම ඒ නිසා ඉන්වෙස්ට් කරනවා නම් මේ තමයි ideal opportunity එක. එන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.